ඩේටස් රෝහලේ අනුග්‍රහයෙන් අපි සූදානම් වෙන්නේ මම හිතන්නේ ජීවිතේට වැදගත්ම දෙයක් පිළිබඳව කතා කරන්න. දැන් අපේ වයස කියන දේ අපිට නවත්තන්න බෑ. හැබැයි අපිට පුළුවන් අපිට වැළදෙන දේවල් සමහරව වළක්වා ගන්න. බෝ නොවන රෝග අද වර්තමානයේ වෙනකොට ප්‍රතිශතයක් වශයෙන් ගත්තම ලංකාවේ සෑහෙන ලොකු වර්ධනයක් තිබෙනවා. ඒකේ ප්‍රශ්නේ තියෙන අනාගත පරම්පරාවට. අඩු වයසින් මිය යාම වගේ දේවල් සෑහෙන අපි දකිනවා හෘදයාබාධ වලට ලක් වෙලා වගේ නොයෙකුත් හේතුන් මත. දැන් අදිරුදිර පීඩනය අපි ඒ කාලේ ඉඳලා අහලා තිබ්බා. ඔය 100 කෙනෙක්ට ආච්චි කෙනෙක්ට එහෙම නැත්නම් සාමාන්‍ය අවුරුදු 50 64 හිටපු කෙනෙක්ට අදිරුදිර පීඩනය සාමාන්‍ය දෙයක්. හැබැයි වර්තමානයේ වෙනකොට මේ අවුරුදු 20 30 40ට අඩු ඉතින් මැදිවියේ ඉන්න අයටත් සෑහෙන අදිරුදිර පීඩන තත්ත්වයන් අපිට වාර්තා වෙනවා. මේ පිළිබඳව කනගාටුදායක ප්‍රවෘත්ති තමයි අපිට අසන්නට ලැබෙන්නේ. මේකට හේතු මොනවාද? ඇයි මෙහෙම ඇති වෙන්නේ? මොකක්ද මේකට පාදක වෙන සිදුවීම්? මේ සියල්ල අපි කතා කරන්න සූදානම් මේ වටිනා මිනිත්තු කිහිපය ඩේඩන්ස් රෝහල අපිට ලබා දෙන. ඉතින් ඩේඩන්ස් රෝහලේ මේ ආදරණීය අනුග්‍රහයෙන් අපිට වටිනා කියන සම්පතක් අද අපිට ලබා දුන්නා. ඒ උතුරු කොළඹ රාගම ශික්ෂණ රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මානිත පෙරේරා වෛද්‍යතුමා අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ආයුබෝවන් සුබදෑසන. ආයුබෝවන් සුබදෑසන. අදිරුදිර පීඩනය කියන ප්‍රෙෂර් කියලා කියමු නැත්නම් නිකන් මේක ටිකක් දුරයි වගේ. ඔව්. මොකක්ද මේ ප්‍රෙෂර් කියලා කියන්නේ? ඔව්. ප්‍රෙෂර් කියන්නේ සාමාන්‍ය අපි කවුරුත් දන්නවා අපගේ රුධිර නාල පද්ධතියේ තියෙන්න ඕනේ පීඩනය අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් පැවතීම. ඉතින් ඔබ කිව්වා වගේ මම හිතන්නේ අද අපි මේ සාකච්ඡා කරන්නේ ගොඩක් සමාජ කතිකාවතක් ඇවිල්ලා තියෙනවා අඩු වයසෙන් heart attack හැදීම මේ වගේ රෝග ඇති වෙලා තියෙනවා. ඉතින් ඔබ දන්නවා අධික රුධිර පීඩනය අනිවාර්යයෙන්ම හෘද වස්තු ආශ්‍රිත ප්‍රශ්න අංශභාග තත්ත්ව වකුගඩු රෝග වගේ වට ඔබ තල්ලු කරනවා. ඉතින් මෙතනදී වැදගත් දේ තමයි ඔබගේ වයස කොච්චර අඩු වුණත් ඔබට රුධිර පීඩනය තියෙනවා නම් මේ අවධානම ඔබට පවතිනවා. ඉතින් අද අපි ඇත්තටම කතා කරන්නේ අඩු වයසෙන් විශේෂයෙන් අවුරුදු 40 35 සමහරට අවුරුදු 30ටත් අඩුවෙන් රුධිර පීඩනය ඇතිවීම දැන් ටිකක් සුලභ වෙලා තියෙනවා. ඉතින් අපි බලන්නේ මේක කොහොමද සාමාන්‍ය වයස ගිහිල්ලා ඇති වෙන ප්‍රෙෂර් එකට වඩා හේතු කාරණා වලින් වෙනස් වෙන්නේ. ඒ වගේම කොහොමද අපි මේක බලාගන්නේ කියන එක. ඔව් අයිතුමා දැන් කියවනේ හේතු කාරණා සම්බන්ධයෙන් දැන් වර්තමානයේ අපි අහලා තියෙනවා කට වචනින් කියනවා ගොඩක් ඉතින් මධ්‍යසාර භාවිත කරාම සමහර රුධිර පීඩනය වැඩි වෙනවා කියලා. දැන් වෛද්‍ය උපදෙස් නොවන උපදෙස් තිබෙනවා. ඇත්තටම එහෙම ඊට වඩා ගිය විශේෂ හේතුවක් තියෙනවද මේ තාරුණ්‍ය අවධියේදී අදිරුධිර පීඩනය හැදෙන්න තරම්? අනිවාර්යයෙන්ම. ඔව්. එතකොට කොහොමත් සුලභ හේතු සුලභයිනේ. එතකොට අපේ ජීවන රටාව වෙනස් වීම හරහා අපේ ව්‍යායාම අඩුවීම ආහාර රටාවල වෙනස් වීම එක්ක ස්ථූලතාවය ඔබේසිටි දැන් ඉස්සරට වඩා තරුණ කාණ්ඩ අතරත් ප්‍රචලිතයි. එතකොට ප්‍රධානම හේතුවක් තමයි අද කාලේ අපි ප්‍රෙෂර් එක අඩු වයසෙන් දකින්න ප්‍රධානම හේතුවක් තමයි අපේ ජීවන රටාව වෙලා තියෙන මේ වෙනස්කම් එක්ක ස්ථූලතාවය ඇතිවීම. ඉතින් ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ හේතුවක්. ඊට අමතරව ඔබගේ අධික ස්ට්‍රෙස් එක නින්ද අඩුවීම මේවා මම හිතන්නේ දැන් ජීවන රටාවේ කොටසක් වෙලා අපේ ගොඩක් අයගේ ඒ වගේම දුම්පානය අධික වීම මේ වගේ ජීවන රටාවේ වෙනස්කම් එක්ක ඇතිවෙන පීඩනය සහ මෙටබොලිකලි ඇතිවෙන වෙනස්කම් ස්ථූලතාවයත් සමග ප්‍රධානම හේතුව. ඊට පරිබාහිරව ගත්තොත් එහෙම ඔබ සමහරට අහලා ඇති ප්‍රෙෂර් එක තියෙනකොට වකුගඩු නරක් වෙනවා. ඔව්. හැබැයි ඔබ සමහරට දන්නේ නැතුව ඇති වකුගඩු රෝගයක පළවෙනි රෝග ලක්ෂණ විදිහට ප්‍රෙෂර් එක ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔබ නොදැනුවත් ඔබට වකුගඩු රෝගයක් තිබුණොත් විශේෂයෙන්ම ඔබ කුඩා කාලේදී නිතර මුත්‍රා ආසාදන හැදිලා ඔබ දන්නේ නැතුව ඔබගේ වකුගඩු දුර්වල වෙලා තිබුණොත් ඒ වගේ අවස්ථාවලදී පළවෙනි දේ විදිහට ප්‍රෙෂර් එකෙන් ඔබ මැනිෆෙස්ට් වෙන කියන්නේ මුලින්ම රෝගියෙක් බවට පත් වෙන්නට පුළුවන්. ඊට අමතරව ගත්තොත් එහෙම ජානමය වකුගඩු ලෙඩ පවුලේ වකුගඩු ලෙඩ කීප දෙනෙක්ට තියෙනවා අඩු වයසෙන් ඔබටත් ඒකත් සමග ප්‍රෙෂර් එන්න පුළුවන්. රුධිර නාල දැන් අපි දන්නවා අපේ වකුගඩු දෙකට රුධිරය සපයන්න රුධිර නාල දෙකක් තියෙනවා. ඒ රුධිර නාලවල සිහින් වීමක් આવත අපි කියනවා රීනල් ආටරි ස්ටෙනෝසිස් කියලා. එහෙම සිහින් වීමක් આવත ඒකත් හේතු වෙන්න පුළුවන් අඩු වයසෙන් ප්‍රෙෂර් එන්න. ඊට අමතරව ප්‍රදාහයක් ඇති වෙලා ඇඟේ තියෙන ඕනෙම රුධිර නාලයක් සිහින් වෙන්න ගත්තොත් නැත්නම් heart එකෙන් එන අපි දන්නවා මහා ධමනිය කියලා තියෙනනේ heart එකෙන් එන ප්‍රධානම රුධිර නාලය. මේක සිහින් වීම උප්පත්තියෙන් එන එක. coarctation කියලා තත්ත්වය. හැබැයි උප්පත්තියෙන් ආවට ඒක අපිට මිස් වෙලා තියෙන්න පුළුවන්. හඳුනගන්නේ නැතුව තිබිලා ඔබ වැඩිවියටපත් වුණාට පස්සේ පළවෙනි වතාවට coarctation කියන තත්ත්වය රුධිර නාලයේ සිහින් වීම නිසා ඇති වෙන තත්ත්වයක් මැනිෆෙස්ට් වෙන්නේ අඩු වයසෙන් එන ප්‍රෙෂර් රෝගයකින් දැනන්න පුළුවන්. ඔය රුධිර පීඩනය නිසා ඔබ කියන විදිහට වෛද්‍යතුමනි අනිකුත් රෝග වලට හේතුඵල වෙන්න පුළුවන්. ඒ කියන්නේ රුධිර පීඩනය නිසා heart attack එකක් හැදෙන්න පුළුවන් කියන යම් ආකාරයක සම්භාවිතාවයක් තියෙනවා. අනිවාර්යයෙන්ම රුධිර පීඩනය වැඩි වුණාම අපි ප්‍රවේශයේදීත් කිව්වා වගේම හෘද වස්තු ආශ්‍රිත heart failure, heart attack හැදීම අංශභාගයට ප්‍රධානම risk factor එකක් වෙනවා. සහ වකුගඩු ආශ්‍රිත ප්‍රශ්නත් ඇති වෙන්න පුළුවන්. වෛද්‍යතුමනි දැන් මේක කටකතාවක් යනවා. මේවා පරම්පරාවෙන් පරම්පරාවට එන්න පුළුවන් කියලා.
එහෙම නැත්නම් මේකේ සම්කිසි ආකාරයක හෝමෝන වෙනස් වීමකින් මේක ඇති වෙන්න පුළුවන්ද කියලා. මොකක්ද මේකේ සත්‍යතාවය? අනිවාර්යයෙන්ම. එතකොට ඔබට අඩු වයසෙන් ප්‍රෙෂර් එක ඇවිල්ලා තියෙනවා නම් මං කිව්වා වගේ අර සුලභ කාරණාවලට පරිබාහිරව ඔබ අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ මේ වගේ හෝමෝන විපර්යාස වලිනුත් මේක ඇති වෙනවද කියලා. ඉතින් අපි දන්නවා අපගේ වකුගඩුවට උඩින් තියෙනවා ඇඩ්‍රිනල් ග්‍රන්ථිය කියලා ග්‍රන්ථියක්. අධිරුක්ක ග්‍රන්ථිය. එතකොට මේකෙන් ශ්‍රාවය වෙන හෝමෝන සමහර පුද්ගලයන්ගේ ඒක ගැටිති හින්දා වෙන්න පුළුවන්. වැඩිපුර ශ්‍රාවය වෙනවා. විවිධ හෝමෝන වර්ග. ඉතින් මේ හෝමෝන වර්ග වලට පුළුවන් ප්‍රෙෂර් එක ඇති කරන්න. එතකොට ඔබට අඩු වයසෙන් ඔබ කතරම් කෙට්ටු කෙනෙක් වුණත් සමහර වෙලාවට ඔබට ප්‍රෙෂර් එක ඇති වෙන්නට පුළුවන්. ඊට අමතරව මොළයේ තියෙන පිටුටරි ග්‍රන්ථිය. ඒක තමයි අපේ මාස්ටර් ග්ලෑන්ඩ් එක කියන්නේ. ඒ මාස්ටර් ග්ලෑන්ඩ් එකෙන් ශ්‍රාවය වෙන හෝමෝනත් ගැටිත්තක් නිසා වැඩිපුර ශ්‍රාවය වෙන්න ගත්තොත් ඒකත් හේතුවක් වෙනවා හෝමෝන විපර්යාසයක් නිසා ප්‍රෙෂර් එක ඇති වෙන්න. ඉතින් ඒකට ගොඩක් අය දන්නේ නැතුව ඇති ඔබ හොඳයි ඒක අසකුවක ආවිෂ්ක හෝමෝන විපර්යාස නිසා අඩු වයසෙන් ප්‍රෙෂර් එක ඇති වෙන්නට පුළුවන්. මීට අමතරව අපි අර කතා කරපු ස්ථූලතාවයත් එක්ක obstructive sleep apnea. ඒ කියන්නේ නිින්දේදී ඔබගේ ශ්වසන මාර්ගයේ ඇතිවෙන අවහිරතාවයක් එන්න පුළුවන් විශේෂයෙන්ම ස්ථූල පුද්ගලයන්ට වයස කොච්චර අඩු වුණත්. ඒතර මේකෙදී සාමාන්‍යයෙන් ගොඩක් අය මේක හඳුනන්නේ ගොරවනවා වැඩි වෙනවා වගේ මේ වගේ නිින්දේදී ඇතිවෙන ශ්වසන මාර්ගයට ඇතිවෙන බාධා නිසා ඒකත් මුලින්ම අසු වෙන්නේ සමහර වෙලාවට අඩු වයසෙන් ඇතිවෙන ප්‍රෙෂර් තත්ත්වයක් ලෙස. ඒතකොට ඔබට පේනවා සාමාන්‍යයෙන් ජීවන රටාවේ ඇති වෙන වෙනස්කම් වලට පරිබාහිරව තව විශේෂ හේතු ගණනාවක් තියෙනවා ඔබට අඩු වයසෙන් ප්‍රෙෂර් එක ආවොත් විශේෂයෙන්ම අරුත් 35 අඩුවෙන් ප්‍රෙෂර් එක ආවොත් ඔබ සැලකිලිමත් විය යුතුයි. ඔව් රෝග ලක්ෂණ දිහා ගත්තොත් වෛද්‍යතුමා කිව්වා වගේ ඇතැම් කාරණාවලට අමතරව තව රෝග ලක්ෂණ තියෙනවා. සමහර අය කියනවා මේක නිකන් ඔළුව රදයක් එනවා එකපාරටම කලාන්තයක් එනවා. මේ කියන රෝග ලක්ෂණත් ඔය කියන විදිහට රුධිර පීඩනයට සම්බන්ධ රෝග ලක්ෂණ වෙන්න පුළුවන්ද? පුළුවන්. හැබැයි වැදගත්ම දේ තමයි රුධිර පීඩනය සයිලන්ට් කිලර් කෙනෙක්. ඒ කියන්නේ කිසිම රෝග ලක්ෂණයක් නැතුව රුධිර පීඩනය වර්ධනය වෙලා එකපාරටම ඔබට ජීවිත හානියක් වෙන දෙයක් එන්න පුළුවන්. ඒකට ඒක සයිලන්ට් කිලර් කෙනෙක් වෙන්න පුළුවන්. ඊට අමතරව ඔබ කිව්වා වගේ ඔළුව කැක්කුම ඇති වෙන්න පුළුවන් රුධිර පීඩනය වැඩි වීම අර පපුව තදවීම තෙහෙට්ටු ගතිය වගේ non specific symptoms ඇති වෙන්න පුළුවන්. මේට අමතරව අපි බැලුවොතින් දැන් අපි කතා වගේ ජීවන රටාවත් එක්ක ඔබ ස්ථූලතාවයේ තියෙන කෙනෙක් නම් සමහර වෙලාවට ඔබ ගිහිල්ලා වෛද්‍යවරයෙක්ට කියලා ප්‍රෙෂර් එක පොඩ්ඩක් බලවගනි. නමුත් අර හෝමෝන විපර්යාසයක් තිබුණොත් එහෙම සමහර වෙලාවට අහේතුකව ඔබ එකපාර මහත් වෙන්න ගන්නවා. ස්ට්‍රෙච් මාක්ස් ඒ කියන්නේ අර බඩේ විශේෂයෙන්ම ඇති වෙන සාමාන්‍ය සුදු පාට ස්ට්‍රෙච් මාක්ස් නෙවෙයි. දම් පාටට හුරු පළල ස්ට්‍රෙච් මාක්ස් බඩේ ඇති වෙනවා මේ හෝමෝන විපර්යාස වල සමහර ලෙඩ එක්ක. මේ වගේ වෙනස්කම් එන්න පුළුවන්. සහ අපි ගත්තොත් වකුගඩු අමාරුවක් ඔබ නොදැන තිබුණොත් ඔබගේ කකුල් ලිදිවීම, ඔබගේ හම අවපහ ගැන්වීම, මුත්‍රා පිට වෙන ප්‍රමාණය අඩු වීම මේ වගේ විශේෂ රෝග ලක්ෂණ එන්න පුළුවන්. අර නින්දේදී අපි කතා කරපු obstructive sleep apnea තත්ත්වයේදී අපි කිව්වා ගෙරවීම වගේ රෝග ලක්ෂණ ටිකක් වැඩිපුර එන්න පුළුවන්. ඊට අමතරව වෙන දෙයක් තමයි ඔබ සමහර වෙලාවට ඔබ පැය 8ක් 10ක් නිදාගත්ත කියලා ඔබ හිතනවා. ඔබට මතක නැහැ. ඔබට මතක ඔබ නිදාගත්තා වගේ. හැබැයි උදේ සහ දවල් වරුවේදී අසාමාන්‍ය නිදිමතක් ඔබට ඇති වෙනවා නම් ඔබ නිදිය ගත්තයි කියලා හිතුවට ඔබට අසාමාන්‍ය නිදිමතක් දවල් කාලේදී ඇති වෙනවා නම් ඒක ලක්ෂණයක් වෙන්න පුළුවන් අර නොදැනුවත්වම රාත්‍රියේදී ඔබගේ ශ්වසන මාර්ග බාධා වීම. ඒකට මේකත් ප්‍රෙෂර් එකට හේතුවක් වෙන්න පුළුවන්. මම හිතන්නේ අපි පරීක්ෂණ ක්‍රම ගැන කතා කළ යුතුයි ටෙස්ටිං පරීක්ෂණ පිළිබඳව. ඩෙනස් රෝහලේ අනුග්‍රහයෙන් තමයි මේ වටිනා මිනිත්තු කිහිපය ඔබට ගෙනෙන්නේ. උතුරු කොළඹ රාගම ශික්ෂණ රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මානිත පෙරේරා වෛද්‍යතුමා තමයි අද අපිත් එක්ක කතා කරන්නේ. මම හිතන්නේ විශේෂඥ වෛද්‍යවරයෙක් එක්ක කතා කරන නිසා ඔබට යම්කිසි දෙයක් දැනගන්නට පුළුවන් මේ අධිරුධිර පීඩනය පිළිබඳව. ලෝකේ තාක්ෂණය දියුණුවේ ලංකාවේ තේ තාක්ෂණය තියෙනවා. මොන වගේ පරීක්ෂණ ක්‍රමද වෛද්‍යතුමනි තියෙන්නේ අපිට බලන්න. ඔව්. පරීක්ෂණ ක්‍රම වලට යොමු වෙන්න කලින් අනිවාර්යයෙන්ම ඔබගේ රුධිර පීඩනය මැනගන්න ඕනේ. මේක ඩොක්ටර් කෙනෙක් ගාට ගිහිල්ලා ඔබගේ ප්‍රෙෂර් එක චෙක් කරගන්න පුළුවන්. නැත්නම් ඔබට නිවසේ උපකරණයක් තියෙනවා නම් ඔබටම වරින් වර චෙක් කරලා බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් මුල් අවස්ථාවේදී අපි ඔබගේ අත් දෙකේම ප්‍රෙෂර් එක ගන්නවා. අරගෙන ඒකෙන් වැඩි යගේ තමයි අපි ප්‍රෙෂර් එක විදියට සලකුණු කරගන්නේ. සහ ඔබගේ අත් දෙක අතර ප්‍රෙෂර් එකේ ලොකු වෙනසක් තිබුණොත් දෙපැත්තේ ඒකත් අර රුධිර නාල සිහින්වීමේ ලක්ෂණයක් වෙන්නට පුළුවන්. ඉතින් ඔබගේ ප්‍රෙෂර් එක බෝඩර් ලයින් අගයක් තියෙනවා නම් අගයන් කීපයක් ගන්න අවස්ථාවක් තියෙනවා. ඊට අමතරව ගත්තොත් එහෙම දැන් අපි කතා කරා මේක වකුගඩු ප්‍රශ්නින් දෙන්න පුළුවන් කියලා. ඒකෙන්ද වකුගඩු රුධිර පරීක්ෂණ, ක්‍රියටිනින් පරීක්ෂාව, මුත්‍රා පරීක්ෂණය, සමහරට අපි වකුගඩු ස්කෑන් කරලා බලනවා. මෙහෙද විශේෂයෙන්ම අපි කිව්ව රුධිර නාලය වකුගඩුවට එන සිහින්වීම බැලීමට රීනල් ආටරි එකේ ධමනිය කරන ස්කෑන් එකක් පවා සිදු කරන අවස්ථා තියෙනවා.
පැවිසි හතර ටෙස්ට එක කියන්නේ මොකක්ද? පැවිසි අතර ප්‍රශ ටෙස්ටක් කියන්න දැන් මේ ඔබට අඩුවායසෙන් ප්‍රශයක ආවත් ප්‍රශකෙන් සමට මුල ජීවිත කාලෙන් බෙත් කන්න රෝගයන්නේ තොට රෝගය තහවරු කර ගැනීමට මොක සමරන්න ඇකුළන්ගේ අතේ ප්‍රශයක ගැටගල බලනකොට යර චකිතයට පොඩ ප්‍රශයක වැඩි වෙන. එතුට අපි පැවිසි අතර ප්‍රශ ටෙස්ටක් කියන්නේ ගැජට්ටක් ඔබට සවි කරල ඔබ නිවසට ගිල්ල එක චෙක් කරගන්න එක දිගට එක චෙක් වෙන එක ඇවරේජ්ජක් ගත්තම අපිට හොඳ අවබෝධය ලැබෙන ඔබගේ පැ විසි අතරම ප්‍රශ හැසුරනය කොහොමද කියලා. ඉතින් මේකත් ලංකාවේ වේලබ අපි සමහර වෙලාට කරනවා. ඊට අමතරව ගත්තොතේ අපි අර කතා කරා වගේම හෝමෝන විපර්යාසයක් ගැන වෛද්‍යවරයාට ඔබේ සැක හිතුනොත් අපි කරනවා ඇල්ඩෙස්ටරෝන් නැමැති හෝමෝනේ බලන පරීක්ෂා කරනවා, කෝටිසෝල් චෙක් කරන වෙලාවල් තියෙනවා. ඒ වගේ විශේෂ ටෙස්ට් පැවිසි අතර මුත්‍රා කලෙක්ට් කරලා කරන හෝමෝන පරීක්ෂණ තියෙනවා. ඒ වගේ විවිධ හෝමෝන පරීක්ෂණ වලට ඔබ යොමු කරනවා. ඒක අවශ්‍යයි කියලා හිතුනොත් හැමෝටම කරන්න නැති වෙන්නත් පුළුවන්. ඊට අමතරව එකෝ පරීක්ෂණයක් කිරීම මගෙන් හાર્ට් එක කොහොමද අර දමනීය සිහින්වීම කොආක්ටේෂන් තත්ත්වය තියෙනවද? ඒ වගේම අර ස්ලීප් ඇප්නියා තත්ත්වය නින්දේදී ඔබගේ ශ්වසන මාර්ගය බ්ලොක් වෙනවා නම් එහෙම සැකයක් තිබුණොත් අපි තියෙනවා ස්ලීප් ස්ටඩි කියලා ඔබගේ නින්දේදී ශ්වසනය කොහොමද හැසිරෙන්නේ කියලා බලන පරීක්ෂණ තියෙනවා. ඉතින් මේ වගේ විවිධ වූ විශේෂ පරීක්ෂණ වලට අර අවුරුදු 50ක් 60ක් ගිහිල්ලා ප්‍රශාම නිකම්ම ප්‍රශ පෙහෙතක් ගන්නවා වගේ නෙවෙයි. ඔබ අඩුවාසෙන් ප්‍රශාපු කෙනෙක් නම් විශේෂ පරීක්ෂණ වලට ඔබට යොමු වෙන්නට සිදු වෙනවා. ඔව්. දැන් අපි අදිරුධිර පීඩනය කියලා ගත්තට පස්සේ මේක නිට්ටාවටම සුව කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් පාලනය කරන්න පුළුවන්ද? මොකක්ද මේ වචන දෙකෙන් හරිම වචනේ? ඉතින් ඒක ඩිපෙන්ඩ් වෙනවා ඔබගේ ප්‍රශයක ඇති වෙන්න හේතු වෙච්ච දේ මත. ඉතින් ඒක හින්දාම තමයි මගේ විශේෂයෙන්ම අඩු වයසෙන් ප්‍රශයක ඇති වෙනකොට දැන් වයස ගිහිල්ලා යන ප්‍රශයක ගොඩක් වෙලාට ජීවිත කාලෙම තියෙන ලෙඩක්. එතකොට ඒකත් එක්ක ඒක ඉතින් ඔබ පාලනයක් තමයි ගොඩක් වෙලාට සිදු වෙන්නේ. නමුත් අඩු වයසෙන් ඇති වෙනකොට සමහරලාට ඒ හෝමෝන විපර්යාස ග්‍රන්ථියක ඇති වෙන ගැටිත්තක් නිසා නම් ඒකට ඒ හෝමෝනේ ටාගට් කරලා දෙන බෙහෙත් තියෙනවා. ඒ වගේම සමහර වෙලාවට ඒ වගේ ගැටිති අපිට ඔපරේෂන් කරලා අයින් කරන්නට සිදු වෙනවා. ඉතින් මේ වගේ ප්‍රතිකාර වලින් අර රුධිර නාලයක් සිහින් වෙලා තිබුණොත් වකුගඩුවක එහෙම අපි ඒක ගිහලා ස්ටෙන්ට් කරලා ඒ රුධිර නාලය ඕපන් කරනවා. එතකොට මේ වගේ ප්‍රතිකාර මගින් ඔබට ප්‍රෙෂර් එක සුව කරගන්න පුළුවන්. එතකොට ඒක වැදගත් මතක තියාගන්න ඔබට රුධිර පීඩනය අඩු වයසෙන් ඇති වුණාට ඒක සමහරට මුළු ජීවිත කාලයටම බලපාන්න නැති දෙයක් වෙන්න පුළුවන්. මං හිතනවා මේක සීලු දේවල් තියෙන ඔබේ අතේ. ඔබ තමයි ඒක මැනේජ් කරගන්න ඕනේ. අර වෛද්‍යතුමා කිව්ව විදිහටම අපි අපේ රෝග පිළිබඳව දැනුවත් වීමක් තියෙනවා නම් අපි ඒ නිසි පරීක්ෂණ මට්ටම් වලට යන්න ඕන. වෛද්‍යවරුන් හමු වෙන්න ඕනේ. මේවා විශේෂඥ වෛද්‍යවරුන් ඉන්නේ. ඒ නිසාම තමයි ඔවුන් ඔබට එනි ටයිම් සේවාව ලබා දෙනවා. හැබැයි මේවා විශ්වසනීය තැනකින් කරගන්න පුළුවන් නම් ඒක තවත් හොඳ දෙයක් නේ. ඩර්ඩන්ස් රෝහල කියන්නේ ඒ වගේ විශ්වසනීය සේවයක් ලබා දෙන තැනක්. ඔබට තිරේ දුරකථන අංක දිස්ප්ලේ වෙවි. ඔබට යම්කිසි ආකාරයක පේමන්ට් එකක් දාන්න ඕන නම් මේකෙන දුරකථන අංක වලට කතා කරන්න පුළුවන්. 074 215 47 66 074 215 47 66 කියන දුරකථන අංක වලට ඔබට කතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම අද මෙම ස්ථානයට පැමිණිලා අපිත් එක්ක කතා කරපු උතුරු කොළඹ රාගම ශික්ෂණ රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මානිත පෙරේරා අපේ වෛද්‍යතුමාට බොහොම ස්තුතියි. අපි යලිත් දවසක මෙවන් වූ රෝගයක් පිළිබඳව අනිවාර්යයෙන්ම ඔබත් එක්ක කතා කරන අදරේ නම් කමාවක් තියෙන බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. අපි